පෘථිවියේ අභ්‍යන්තර නගරය ආගාර්තා අභිරහස පෘථිවිය ඇතුළත තවත් ලෝකයක්. අප පාතබා සිටින පෘථිවිය ඇතුළත හිස් අවකාශයක් පවතින බවත් එහි අපට වඩා දියුණු ශිෂ්ටාචාරයක් ජීවත්වන බවත් ඔබ දැන සිටියාද? මේ හුදෙක් ජනප්‍රවාදයක් පමණක් නැතිනම් ලෝක බලවතුන් අපෙන් වසන් කරන මහා සත්‍යයක්ද? ආගාර්තා සහ එහි අගනුවර වන ශම්බාලා සොයාගේ ගවේෂකයින්ට සිදු වූයේ කුමක්ද? අද අපි කතා කරමු පෘථිවි අභ්‍යන්තරයේ සැඟවුණු ඒ අද්භූත ලෝකය ගැන. එහෙනම් රැඳී සිටින්න කුතුහලයෙන් පිරුණු මේ වීඩියෝවේ අවසාන තත්පරය තෙක්. පෘථිවි න්‍යාය Hello Earth Theory. එඩ්මඩ් හැලි සහ ලෙනාඩ් ඉව්ලර් වැනි ප්‍රසිද්ධ විද්‍යාඥයින් පවා පෘථිවිය ඇතුළත හිස් බව විශ්වාස කළා. පෘථිවිය මැද්දේ තවත් අභ්‍යන්තර සූර්යයෙක් පවතින බවට මතයක් තිබුණා. ද්‍රව ප්‍රදේශවලින් ඇතුළු වීමට ඇති ద్వාරයන් පිළිබඳවද විස්තර තිබුණා. ටිබෙටයේ සහ ඉන්දියාවේ පුරාණ ග්‍රන්ථවල ආගාර්තා ගැන සඳහන් වන අයුරු ඒ ආධ්‍යාත්මික ලෝකයක් ලෙස සලකන ආකාරයද ඒ ග්‍රන්ථවල සඳහන්ව තිබුණා. අඩ්මිරාල් රිචඩ් බර්ත්ගේ අභිරහස් ගවේෂණය 1947 දී උත්තර ධ්‍රවයේ ඉහළින් පියාසර කළ ඇමරිකානු නාවික හමුදා අඩ්මිරාල් රිචඩ් බර්ත්ගේ අත්දැකීම්. ඔහුගේ දිනපොතේ සඳහන් වන පරිදි ඔහිමෙන් තොර කොළපෑති තනබිම් ගංගා සහ මමත් වැනි සතුන් පවා සිටින ප්‍රදේශයකට ගිය ආකාරය ඔහුගේ දිනපොතේ සටහන්ව තිබුණා. ඔහුට එහිදී හමු වූ උසැති දියුණු මිනිසුන් සහ ඔවුන් ලබා දුන් පණිවිඩ න්‍යෂ්ටික අවි පිළිබඳ තොරතුරු ඇඟවීම් පසු ඇමරිකානු රජය ඔහු නිහඬ කළ ආකාරය ඒවාද ඔහුගේ දිනපොතේ සඳහන්ව තිබුණා. නාසි ජර්මනී සහ අගාර්තා ඇඩොල්ෆ් හිට්ලර් සහ නාසි නිලධාරීන් පෘථිවිය අභ්‍යන්තරයේ ඇති දියුණු තාක්ෂණය සොයා යාමට දැක්වූ උනන්දුව ඇන්ටාර්ක්ටිකාවේ න්‍යාසි හමුදාව ඉදිකළ බව කියන බේස් 211 සහ ඔවුන් සතුව තිබූ බව කියන UFO වැනි යානා ආගාර්තා වෙත යා හැකි බව රාජ්‍ය සිතියම් හා සබ්මරීන් මාර්ග පිළිබඳව හෙළිදරව්වෙන් ඔවුන් වටහාගෙන තියෙනවා. ශම්බාලා සහ අධ්‍යාත්මික ශක්තිය ආගාර්තාවේ හදවත බදු ශම්බාලා නගරය මේ හුදෙක් භෞතික ලෝකයක් නොව ඉහළමානයක් පවතින ලෝකයක් බවට ඇති මතයක්ද පවතිනවා. බෞද්ධ සහ හින්දු සාහිත්‍යයේ එන ක්ලික් අවතාරය හෝ අනාගතයේ සිදුවන වෙනස්කම් සඳහා මෙම නගරේ සම්බන්ධතාවයක්ද ඇත. ලෝපුරා ඇති ස්වභාවික ගුහා සහ උමම් මාර්ග උදාහරණ ලෙස හිමාලය, ගීසා, ඇමේසන් වනාන්තරයේ ඒවට උදාහරණ ලෙස දීට අපට ගන්න පුළුවන්. ඒ හරහා ආගාර්තා වෙත යා හැකි බවට ජනප්‍රවාද පවතිනවා. විද්‍යාත්මක යථාර්ථයේ සහ නිගමනය නවීන භූ විද්‍යාඥයින් පවසන්නේ පෘථිවිය ඝන හරයකින් යුක්ත බවයි. භූමිකම්පා තරංග හරහා කියන පරීක්ෂණවලින් ඒවා සනාථ වෙලා තියෙනවා. එසේනම් අඩ්මිරාල් බර්ත් වැනි දුටුවේ කුමක්ද? චන්ද්‍රිකා ඡායාරූපවල ද්‍රව ප්‍රදේශයේ අමුතු කළු පැහැති ලප ඒවා පෙනෙන්නේ ඇයි? ඒවට බ්ලැක් ස්පොට් කියලා කියනවා. ආගාර්තා යනු මනක් කල්පිතයක් නැතිනම් අපේ පෘථිවිය ඇතුළත සැඟවුණු සැබෑ රාජධානියක්. ඔබ මොකද හිතන්නේ? ඔබ හිතන දේ කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලට දැනුමක් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ නරඹන්න රහස් ලකුණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.